ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Fibonacci entry point කොහොමද මාකට් එකේ වැඩ කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දෙනවා මේ entry එක ගත්තේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක ඇති ඊට කලිනුත් මම මෙන්න මෙහි Fibonacci level එකක් මාක් කරලා ඔයාලට entries දෙකක්ම අරන් පෙන්නුවා. මෙන්න මෙතනින් entry එකක් ගත්තා. ඊට පස්සේ නැවත මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා මේ හදපු ස්ට්‍රක්චර් එකත් එක්ක මම නැවත මෙතනින් entry එකක් ගත්තා. TP එක මෙන්න මේ zone එකට මෙන්න මේ Fibonacci zone එකට තියාගත්තා. එතකොට මෙන්න මෙතන ගත්ත trade entry දෙකේ වීඩියෝ එක මම මේ වීඩියෝ එකේ end screen එකට දාන්නම්. ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකෙදි අපි මේ entry දෙකම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඔයාට ඒකත් හොඳින් බලලා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන බලන්න දැන් මේකේ trend එක අපි පොඩ්ඩක් වන්නාව එකට පැහැදිලිව බලා ගන්න. හරි මේකේ trend එක 6 high 6 low ඊට පස්සේ ඇවිල්ලා තියෙන මේ pull back එක. අපි මුලින් කරේ මේ එන pull back එකට trade කරගත්ත එක. එතකොට අපි TP එක තිබ්බේ මෙන්න මේ ප්‍රධාන Fibonacci level එකට. එතකොට ප්‍රධාන Fibonacci level එක ගත්තාම මෙන්න මෙතන 6 low එක 6 high එක මාක් කරගෙන අපි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට fib එක දානවා. දාලා තමයි මෙන්න මේ zone එක මාක් කරගන්නේ. එතකොට අපි TP තියාගත්තෙත් මෙන්න මේ pull back එකේදී main trend එක බලලා අපි පොඩි time frame වලට ගිහිල්ලා අපි මොකද කරේ මෙන්න මේ ට්‍රෙන්ඩ් එක බලලා ට්‍රේඩ් කරගත්තා. හැබැයි අපි TP එක තිබ්බේ මෙන්න මෙතනින් අපි මෙතනින් ට්‍රේඩ් එකෙන් අයින් වුණා. මොකද මාකට් එකේ මෙතන ප්‍රධාන Fibonacci zone එකක් තියෙනවා. ඒතකොට මෙතනින් මාකට් එක නැවත හැරිලා යන්න පුළුවන්. ඒතකොට අපි මෙතන එන්ට්‍රි දෙකක් ගත්තා නම් දැන් අපි සූදානම් වෙන්නේ මාකට් එක මෙතනින් නැවත හැරිලා යයි කියලා නිගමනය මත මෙන්න මෙතනින් දැන් අපි එන්ට්‍රි එකක් ගන්නවා. ඒ කියන්නේ මේ Fibonacci zone එකෙන් දැන් එන්ට්‍රි එකක් ගන්නවා. අරගෙන TP එක මෙන්න මේ 6 high එකට තියාගන්නවා. ස්ටොප් ලොස් එක මෙන්න මේ 6 low එකට පල්ලෙහෙන් තියාගන්නවා. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති මෙතන ගත්ත එකත් ප්‍රොෆිට් කළා. මෙතන ගත්ත එකත් ප්‍රොෆිට් කළා. දැන් අපි බලමු මෙන්න මෙතන ගන්න ට්‍රේඩ් එන්ට්‍රි එකට මොකද වෙන්නේ කියලා. ඉතින් අද දිනේ බලා ගන්න දිනේ දෙසැම්බර් 10 වෙනිදා වෙලා පස්වරු 1:15යි. හරි වට පේනවා ඇති අපි ගත්ත ට්‍රේඩ් එක අපි මාක් කරලා තියෙන zone එකෙන්ම නැවත හැරලා ගිහිල්ලා තියෙනවා. අද දිනේ දෙසැම්බර් මාසේ 11 වෙනිදා වෙලා උදේ 7:04යි. ඉතින් ඔයාලට මතක ඇති මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එක ගද්දි තමා මම මෙන්න මේ zone එක මාක් කළේ. මෙන්න මේ zone එක මාක් කළේ මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එක ගද්දි. ඉතින් ඒකේ වීඩියෝ එක මම මීට දින කිහිපයකට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා අපේ YouTube එකට සහ Facebook එකට. ඔයාලට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එක ගද්දි තමා මම මේ buy zone එක මාක් කළේ. ඊට පස්සේ තමා මාකට් එක මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතනින් එන්ට්‍රි එකක් ගත්තේ නැවත මාකට් එක අප් වෙයි කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ගත්ත දැන් මෙතන එන්ට්‍රි එකයි මෙතන එන්ට්‍රි එකයි දැන් මෙතන එන්ට්‍රි එකයි එන්ට්‍රි තුනම හොඳට වැඩ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මාකට් එක හරියටම ඇනලයිස් කරන්න ඔයාලට ඉගෙන ගන්න පුළුවන් අපේ ස්මාර්ට් මනි කන්සෙප්ට් ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකෙන්. ඉතින් ඒකේ වටිනාකම තේරුම් ගැනීම නොගැනීම ඇත්තටම ඔයාලට බාරයි. මොකද අපි ඇති වෙනකන් ඔයාලට ලයිව් ඇනලිසිස් අරගෙන අවිල්ලා තියෙනවා. අපේ වෙනම ලයිව් ඇනලිසිස් ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒකදී අපි ඔයාලට හොඳටම පැහැදිලි කරලා දෙනවා මාකට් එක ලයිව් ඇනලිසිස් කරන විදිහ. ඉතින් මේ කන්සෙප්ට් එක හරියටම ඉගෙන ගන්න අවශ්‍යයට ඔන්න අපි දැන් දෙසැම්බර් 31 වෙනකන් ඔෆර් එකක් දීලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒක අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව මාකට් එකක් හරියටම ඇනලයිස් කරන්න ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.